ඕගොල්ලෝ යෝග රටක ඉඳගෙන ඕගොල්ලෝ ගෞතම බුදුසසුනේ පිහිට ගන්න නැත්තම් අපරාධ ඉපදුනේ කියලා හිතන්න. වර්තමානයේ ගොඩාක් තරුණ තරුණිය ගොඩාක් වැරදි මගට යන හැඟීම් වලට බර වෙලා නේද? හැඟීම් වලට බර වෙලා හැඟීම ආපු ගමන් ඒ අනුමතව කටයුතු කරන්නේ. ප්‍රඥාවෙන් හිතන්නේ. ප්‍රඥාවෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ පිළිබඳ. මනුෂ්‍ය ජීවිතේ මම කාරණා 4ක් කියනවා. මෙන්න මේ කාරණා 4 පුරුදු කර හරිම ශ්‍රේෂ්ඨයි මනුෂ්‍ය ජීවිතේ. පළවෙනි එක තමයි මොකක්ද? ප්‍රඥාවෙන් කටයුතු කරන්න. ප්‍රඥාවෙන් නුවණින් කටයුතු කරන්න. දෙවෙනි කාරණාව තිසරණේ හොඳට සරණ යන්න. තිසරණ යන වෙන සරණ කියන්නේ එපා. වෙන සරණ කියන්නේ. ඒ වගේම හොඳට ධර්මය අහන්න. ධර්මයේ පුරුදු කරන්න. සහ හොඳට පින් රැස් කරගන්න. ඔය කාරණා හරියට කරන්න කොහේ 4 ජීවිත හරි සුන්දරටපත් වෙනවා. ඔගොල්ලෝ කියයි අනේ පින් කරලා වැඩක් නැහැ නේ කියලා. ඔගොල්ලෝ කියයි අනේ මේ වනහල්ල වැඩක් නැහැ නේ කියලා. එහෙම කියන්නේ පාපේ. මරණයෙන් පස්සේ අපි මොන ලෝකෙද කියලා අපිට කියන්න බෑ. ඉතින් අපි ගොඩාක් අත්දැකීම් තියෙනවා. දැන් මේ රටේ එහෙම අපි ස්පීරිතාලවල වැඩි ඉන්නකොට මේ අපේ ශාවින්නාන්සේලා සිනිපෙන් හිටියේ. ඉතින් අපි ස්පීරිතාලේ වැඩි ඉන්නකොට එක ලෙඩු ඉන්නවා. ඒතකොට හිතන්න පින්නන්නේ මේ ලෝකෙ කොච්චර ලෙඩ ඇද්ද? මේ ලෝකෙ කොච්චර ලෙඩු ඇද්ද? ඒ හේතුව ඊයේ ඉපදීම නිසා. මේ ඉපදීම නැමැති මේ බීජය අපි නැසලා දාන්න ඕනේ. හැබැයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ මඟ අන්න ඒ පිණිස. අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉසාරිපුත්ත මොග්ගලණ ආදී මහරහතන් වහන්සේලා උන්වහන්සේලා ඒ බීජය නැසලා දෙන්න. පිටාම සසරේ අපි හිතන්න ඕනේ අපි මේ පැවිදි වෙලත් අපි උපරිම වීර්ය වඩනවා සසර නිදහස් වෙන්න. මොකද ඕගොල්ලෝ කාම ජීවිතයට පර වෙලා ඔහේ විලාව නැති කරගෙන. පිටත් ඔයගොල්ලෝ හොඳට කාල බීලා ජීවත් වෙන්න ඕනේ. අඳින්න ඕනේ, පරදින්න ඕනේ. නමුත් තිසරණ හොඳට සරණ යන්න. පන්සිල් පහ හොඳට රකින්න. පන්සිල් පහින් තොර යන්න එපා කවදා. තේරුණාද? ඒක හොඳට පින් රැස් කරගන්න. ධර්මය අහන්න. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයන් දැන් තව මේ ලෝකෙ පොඩ්ඩයි වැඩි ඉන්නේ. තව පොඩි කාලෙකින් කල්යාණ මිත්‍රයන් මේ ලෝකෙින් නැති වෙලා යනවා. අහිමි වෙලා යනවා අපිට. ඉතින් මේ කාලයක් උදාහරණ තියෙනවා. ඒ නිසා මේ ගෞතම බුදු සාසන අන්තිම මේ මොහොත යන්නේ. මේ අන්තිම මොහොත හරියට ප්‍රයෝජනට ගන්න.